සතුරාට පහර දෙන්න ගියාම සතුරා වටන්න සතුරා කෙරේ ජනතාව තුර අප්‍රසාදය හදන්න බිඳවට්ටන්න ගන්න පුළුවන් අහුවෙන ඔක්කොම ගන්න. ඒ බඩත් ගන්න. වඳින හැටිත් ගන්න. කන හැටිත් ගන්න. තව දේවලුත් ගන්න. අහවල් දේත් කරන හැටිත් ගන්න. කාර් එකක් ගන්න. ඔක්කොම ගන්න. අරගෙන ඒ මත පදනම් වෙච්ච විවේචනයක් ගොඩනගනවා. මේක ඔය දියුණුවයි කියන තැන්වලත් තියෙනවා. දියුණුව කියන රටවලත් තියෙනවා. ඔයාලට මතකද මොනිකා ලෙවින්ස්කිගේ සිද්ධිය? ඇමරිකාවේ. එයාගේ දේශපාලන බලය වැටෙනකම්ම මේක පාවිච්චි කර ගැහුවනේ. මම කියන්නේ අපි ආණ්ඩු පක්ෂනේ. විපක්ෂයට කියන්න දෙන්න ඕන. ඔබතුමා මෙහෙම කියලා කතා කරාට කමන්නේ. ඒකට මම උත්තර දෙන්නේ නෑ. මට ජනතාවට කියන්න දේවල් ටිකක් තියෙනවා. උත්තර දෙන්න යන්න ඕන. තියාගන්න දෙන්න ඕන. ඒකට නැකිටලා වෙනම වෙලාවරන් කතා කරන්න යන්න ඕනේ. ඒකට එවෙලෙම නැකිටලා කෑ ගහන්න ඕනේ. අර කියමනක් තියෙනවා. සතුරාට වැරදි කරන්න ඉඩ හරින්න. දේශපාලනයේදී සතුරාට වැරදි කරන්න ඉඩ හරින්න. නියඳ වෙන්න. ජයග්‍රහණයක් නේ. කෑ ගන්න හරින්න. සතුටු වෙන්න. සද්ද දාන්න ඕනේ. ෂූ ගන්න, ෂා ගන්න, අර සද්ද මේ සද්ද මොකටද? අපිනේ බලේ ඉන්නේ. ඇයි අපි කලබල? ඇත්තටම ඕනේ නෑ. මොකද ඒවට නීති තියෙනවා. ආයතන ක්‍රියාත්මකයි. ඒවා කටයුතු බලාගන්නේ.